හායි මගේ යාළුවනේ ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ මං ගෙදරදී මගේ ස්කින් එක ග්ලෝ කරගන්න කරන ෆේෂියල් එකක් ගැන. සැලුන් යන්නෙත් නැතුව කෙසෙල් ගෙඩියකින් විතරක් ෆුල් ෆේෂියල් එකක් කරන විදිහ අද මං කියලා දෙනවා. ඔයාගේ ඇස් යට කළු වෙලා නම් සමාඳුරු වෙලා නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලන්න. මං අද ඔයාලට කියන ස්පෙෂල් බියුටි ටිප් එක දැනගන්න ඕන නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න ඕනේ. Hello everyone, welcome back to my YouTube channel. අපිට මේක හදන්න ඕනේ වෙන්නේ ඉදුණු කෙසෙල් ගෙඩියකුයි යෝගට් එකකුයි. ඔයාලා දන්නවද කෙසෙල් වලට නේචර්ස් බොටොක්ස් කියන්නේ ඇයි කියලා? හරි අපි ඒ ගැන වීඩියෝ එක අන්තිමට කතා කරමුකෝ. දැන් යමු මේක හදන්න. ඉස්සෙල්ලාම ඔයා කෙසෙල් ගෙඩිය අරගෙන මේ විදිහට පොතු ඉවත් කරගන්න ඕනේ. කවදාවත් ඔයා මේ කෙසෙල් වල නම් විසිකන්න එපා හොඳේ. ඒ ඇයි කියලා මම ටිකකින් ඔයාලට කියන්නම්කෝ. දැන් ඉතින් මෙන්න මේ විදිහට කෙසෙල් ටික කපා ගන්න ඕනේ. කෙසෙල් වල පොටෑසියම් සහ විටමින් C තියෙන නිසා අපේ සම තරුණ කරගන්න උදව් වෙනවා. සම රැලි වැටෙන එක පාලනය කරනවා. දැන් අපි කපාගත්ත කෙසෙල් කෑලි ටික මේ විදිහට භාජනයකට දාගන්නවා. දැන් ඉතින් මේ කෙසෙල් ටික අපි ක්‍රීම් එකක් වගේ වෙනකන් හොඳට පොඩි කරගන්න ඕනේ. කෑලි හිටින් නැති වෙන්න ක්‍රීමි ගතියට එන්න පොඩි කරගන්න. අනේ මේ ඔයගොල්ලෝ කැමති මොන වගේ වීඩියෝ වලටද? මේකප් වීඩියෝ වලටද? එහෙම නැත්නම් මේ වගේ ස්වභාවික සත්කාර වීඩියෝ වලටද? කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. කෙසෙල් ගෙඩිය මේ විදිහට පොඩි කරන්න ගියාම ඔයාට එපා වෙනවා නම් ඔයාට පුළුවන් blend කරගන්න උනත්. එතකොට ඉතින් ඉක්මනටම හදාගන්න පුළුවන් නේ. මේකට ඔයාට ඕනෙම වර්ගයේ කෙසෙල් ගෙඩියක් ඕනෙම වර්ගයේ යෝගට් එකක් භාවිතා කරන්න පුළුවන්. දැන් ඔන්න ක්‍රීමි ගතියට එන්න හොඳට පොඩි වෙලා තියෙන්නේ. දැන් අපි මේකට යෝගට් වලින් තේ හැඳි දෙකක් එකතු කරගන්න ඕනේ. මේ යෝගට් වල ලැක්ටික් ඇසිඩ් තියෙනවානේ. ඉතින් මේ හරහා තමයි ඔයාගේ මුහුණේ තියෙන මැරුණු සෛල අයින් කරන්නේ. අනේ මේ යෝගට් උයි කෙසෙලුයි මික්ස් කරාට පස්සේ මාරම සුවඳක් එනවා. ඒක කන්න හිතෙනවා. සුවඳ විතරක් නෙමෙයි මේක ගානකොටත් මාරම කූල් එකක් දැනෙනවා. දැන් ඉතින් මේකත් හොඳට මික්ස් කරගන්න ඕනේ ක්‍රීමි ගතියට එනකම්. ඉතින් මේක හොඳට මික්ස් කරන ගමන් මම ඔයාලට කියනම්කෝ කෙසෙල් එල්ල අය විසිකන්න එපා කිව්වේ කියලා. කෙසෙල් එල්ලේ අනෙක් පැත්තේ සුදු පාට කොටසක් තියෙන. අන්න ඒකෙන් ඔයාලට පුළුවන් ඇස් යට අඳුර වෙලා නම් ඉක්මනටම ග්ලෝ කරගන්න. ඔයාත් එතෙන් ලස්සන වෙන්න හීන දකින කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ මං කිව්ව ට්‍රික් එකක් try කරලා බලන්නකෝ. මේ ට්‍රීට්මන්ට් එක ඔයාලා කලින් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ රිසල්ට් එක ගැන කමෙන්ට් එකක් විදිහට දාන්න අනිත් අයටත් දැනගන්න. මම මේ ට්‍රීට්මන්ට් එක එක දවසක් නෙමෙයි සතියට එක වතාවක් වගේ කරා. ඉතින් ඔයාලත් ඒ විදිහට try කරලා බලන්න. මාසයක් වගේ යනකම් හරි මේක සතියට එක ගානේ try කරලා බලන්න. කම්මැලිකමට එක දවසක් ගහලා හරි ගියේ නැහැ කියලා එහෙම කියන්න එපා. මේක දිගටම try කරලා බලන්න සතියට එක වතාවක්. දැන් අපි මේක මූණේ ගාගමුකෝ. ඔන්න ඉතින් කූල්ම කූල්. ඔයාලත් ගාලා බලන්නකෝ. ඉතින් මේක ගෑවට පස්සේ විනාඩි 15ක් විතර ඉන්න ඕනේ. විනාඩි 15ක් 20ක් වගේ යනකොට මේකේ පොඩි ටයිට් ගතියකුත් දැනෙනවා. ඊට පස්සේ තමයි අපි මේක හොදන්න ඕනේ. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක try කරනකොට ඔයාලට මොකක් හරි ගැටලුවක් ආවොත් අනිවාර්යයෙන්ම මගෙන් අහන්න. ඔයාට තවත් මොනවා හරි ගැටලු තියෙනවා නම් ස්කින් එක සම්බන්ධව හරි ඉසකේ සම්බන්ධව හරි ගැටලු තියෙනවා නම් ඒවත් අහන්න. අනිවාර්යයෙන්ම මම උත්තර දෙනවා. මේ ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ මගේ ෆයිනල් ලුක් එක තමයි මේ. ඔන්න ඉතින් ආයෙත් කියනවා ඔයා ලස්සන වෙන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකත් ගොඩක් හොඳයි නම් comment එකක් like එකක් අනිවාර්යයෙන්ම දාගෙන යන්න. යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. bye bye ගිහින් එන්නම්.